වටසී හතර වංශෙන් ජාමරයියා මොනවාට තුරුම්බු කියන්නේ? ඔක්කොම යාළුවෝ මල්ලි එකකට ගියපන් එතකොට එනවා. තුරුම්බු බලමු රජ වංශයට කියලා ස්කෝප් ඈ. මම ඉච්චරයි. ගන්න මල්ලි. ආවා. මොනවද තුරුම්? දාපන්කො බං කොලයා. දැන් ඉන්නකෝ චුට්ටම්. මොනවද එන්නේ තුරුම්බු? තුරුම්බු ආරත. ඒ ඩිස්ප්ලේ එකක් දාගනින්කො පේන්නෙත් නෑ කොට කොටා ඉන්න. සිරාවටම කියන්නේ ඩිස්ප්ලේ එකක් දාලා දෙන්නද මං තමුසේ. ඩිස්ප්ලේ නෙමෙයි බං. පුළුවන් නම් බිල ගෙවලා දීපන් මණ්ඩලෙන් කපලා තියෙන්නේ. ඉන්නෝ මේ ගාලා වෙන්නන්නේ. කහ කහ දාන්න එපා කොල. සුත බං කානවා නෙමෙයි මතුරුනවා බං. තුරුම්බු මොනවද? කොල්ල බල්ලා දෙල්ලම් කරාංකෝ බං. මතක නැද්ද ඔච්චර? තුරුම්බු මොනවද? බල්ලා මත් එන බං ඕක ආන්න එපා හැම වෙලාවෙම. අන්න එහෙම කපලා දාපන්. කොහෙදෝ ගහගෙන ඉන්නේ. බෝ වෙන දන්න බං. ග්ලව්ස් දාලා ගහන්න ඕනේ ඕමි බම් මෙව්ව. ඔව් මෙව්වා නේ. જા. રોહિત ને કે කහ කහව කල්ලන්න එපා. බිස්කට් එකක් ගෙනියන්නකෝ. මේ ගානා මේකට කොලයක් ගානවා. තුරුම්බු ගාලා දෙන්න උදේ පාන්දර ඈ. રોહિત ને කමල් බිස්කට් එකක් අහන්න. උඹ කෑවද බං? මේක කාලා දුන්නේ. අනේ මේ පාඩි ඉතින් උඹ කාපන් කමල්. හරි හරි. අයියෝ උඹ නම් තාපයක් බං. හැම වෙලාවෙම තුරුම්බු අහන්න එපා බල්ලා දෙල්ලම් කරන්නේ. ගාන්න කොලයක් ගන්නකෝ. උඹ නැද්ද බං? සංජි උඹ ග්‍රාමසේක මහත්තයා මල ගෙදර ගියාද බං? යන්න බැරුණා. සුපිරිය බුපේ දාලා තිබ්බේ දුන්නා දඩ බඩ ගාලා සෙනික මාර. නෑනේ. පැලෙන්නම කාලා එන්න ඇති උඹා. අපි බඩුනේ උඹලා. හඩ් එක ඇතුළට බයික් දාන්න එපා බං. කොහෙද බං හඩ් එකක් තියෙන්නේ? යකෝ උඹ මල ගෙදර නෙමෙයිද ආවේ? කාගේද බං? මාතර අපේ සීයා නැතුණානේ බං. ඉතින් මාතර යන්න බැරි ඉඳ මලගේ මෙහෙ ගත්තා බං. ඔයාලට පිස්සුද බං? ඉතින් යකෝ මල ගෙදර ගියත් මේකමනේ කරන්නේ. ඈ